හැමෝම කතා බහට ලක් වෙන චරිතයක්. එක සැරේට උනේ නැහැ. ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් බවට පත් වෙන්න. රංගපාන්න පුදුම ආසාවක් තිබුණා. රංගපාන්න. මට මොන හරි තැනක වයරයක් අදින්න දුන්නොත් මම ඒකත් අදිනවා. මේ ඉන්න තැන ගැන මොකද හිතන්නේ? දුෂ්කරතා තිබුණා. ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් කිව්වහම වටිනාකමක් ලැබෙනවද හරියට? ඒක නම් ලැබෙන්නේ නැහැ. වෙළඳ භාණ්ඩයක් හදන එකක් නෙමෙයි. මේක නිර්මාණ. පොඩි දෙයයිනේ මහලොකු දෙයක් කරන්න නෑනේ. පුතත් එක්ක මට වාඩි වෙලා බලන්න පුළුවන් නිර්මාණ මම කරනවා. මොකද මේක කලාව රැක ගන්නත් ඕනේ. බලපෑමක් වෙන්නේ නැද්ද? කලාවට කවුරු හරි බයිනවනම් මට හරියට රිදෙනවා. මට බයිනා වගේ තමයි. වැරදි විදිහට මේ ශ්‍රේෂ්ඨ වෙන කට්ටිය ඉන්නේ. ලාභයක් නැත්තම් පැවැත්මක් නැහැ. ආසාවට එකක් දෙකක් කරයි. හැංගීම් එක්කනේ මේක තියෙන්නේ. වැලියු එක වැඩි කරගන්න. ගෑනු ළමයෙක් කියලා දොළ බිදින දෙනවා වැඩවලට ගන්නවා කියලා. ගහනු ළමයෙක්ට මේ ටෙලිකර්මාන්ත හංගල ගහනවට වඩා ඉතින් කෙලින් කියන්න අරයත් එක්ක ගියාද මෙයත් එක්ක යාළුවයිද ඒව නෑ. ගැටලුවක් ඇති වෙන්නේ කතා කරනකොට අදිමදි කරා. ඒත් මං කිව්වේ මට යාව ඕනෙමයි. මං ඇයි එහෙම වෙන වෙන කතා. වෙන කතා කරා. කාත් එක්ක හරි බුදිය ගන්න වෙනවා. ඒ වගේ මයින්ඩ් එකේ තියෙන්න ඇති. මට මතකයි 3 වතාවක් පොලිසියෙන් අල්ලන්. මේක නරක කරගන්න ඉතින් ඒ පුද්ගල නාට්‍ය මං හිතන්නේ 30කට වැඩි ප්‍රමාණයක් ස්වර්ණවැනත් එක්ක වැඩ කළා තියෙනවා. මගේ ගෙදර වගේ මෙතන. පාඩු සිද්ධ වෙලා නැද්ද? ලාභ මතම නෙවෙයි සමහර වෙලාවට අපිට කරන්න වෙනවා. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වෙන්න හැම බලාපොරොත්තුවක් නැද්ද? ආසාවක් තියෙනවා. ටෙලි තරුරය ප්‍රතිචාර කොහොමද? සිනමා රංගන ශිල්පීනොත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මාර්තු මාසේ 21 වෙනස්කමක් එක්ක නේද? මේ සැරේ පොඩි වෙනස්කමක් වෙනවා. ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් වුණේ නැත්. කලින් බැංකුවක වැඩ කළේ. සෑහෙන රෙස්පෙක්ට් කරන මේ කලාව. කෙලින් කතා කරන පුද්ගලයා. හරියට හරි. ඔයාට ඒක මතක තියෙන එක ගැන මට ඇත්තටම සතුටුයි. දන්න මුහුණක අලුත් රාමුව ෆේස් ටු ෆ්‍රේම්. අද ෆේස් ටු ෆ්‍රේම් එක එකතු වෙලා ඉන්නේ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් විදිහට හැමෝම කතා බහට ලක් වෙන චරිතයක්. චාමර සමරවික්‍රම. අයිබෝවන්. අයිබෝවන්. චාමර සමරවික්‍රම කියන්නේ කවුද? සරල පුද්ගලයෙක්. මං හිතන්නේ මම බොහොම සරලව ජීවත් වෙන්න උත්සාහ කරන පවුලත් එක්ක ඉන්න සමාජයට කරදරයක් නොවී ජීවත් වෙන පුද්ගලයෙක්. ජීවත් වෙන පුද්ගලයෙක්. චාමර සමරවික්‍රම කොහොමද මේ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් බවට පත් වෙන්නේ? නිෂ්පාදකවරයෙක් එක සැරේට උනේ නැහැ. ඇත්තටම මේ සෑහෙන කාලයකට කලින් අවුරුදු 20කට විතර කලින් මම පාසල යන කාලේ මට රංගපාන්න පුදුම ආසාවක් තිබුණා. රංගපාන්න. ඉතින් එතකොට එහෙම අවස්ථාවන් හම්බුන්නේ නැහැ. මම ඉන්න කාලේ විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තිබුණා පාසල් කාලේ. නමුත් එහෙම රංගපෑමේ මේ අපිට වටපිටාව තිබුණා. මම මාතර රාහුල විද්‍යාලයේ පාසල් ගියේ. පාසලේදී විවිධ වැඩසටහන් වලට හිටියත් කොළඹට ඇවිල්ලා එහෙම කරන්න මගේ කවුරුත් හිටියේ නැහැ. එහෙම උපදෙසක් දෙන්නවත් කෙනෙක් හිටියේ නැහැ. කොහොම හරි අහම්බෙන් කොළඹට ආවා. වෙනත් වැඩ කටයුතු වගේකට කොළඹට ඇවිල්ලා කොළඹ ඉන්න කාලෙදී අහම්බෙන් ටෙලිනාට්‍යයක අතිරේක චරිතවලට තෝරගන්නවා කියලා ස්ක්‍රීන් ටෙස්ට් කරනවා කියලා අවස්ථාව හම්බුණා. මම එතනට ගියා. නමුත් එතනදිත් ඒ අවස්ථාව හමුන්නේ නැහැ. පසුව කොහොම හරි එක්තරා නාට්‍යයක මට සුළු චරිතයක් රඟපාන්න අවස්ථාවක් හම්බුණා. ඒක තියෙන්නේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදින්න විතරයි. නමුත් ඒක මූලාරම්භය. ඉතින් මම ඒක බොහොම කැමැත්තෙන් බාරගත්තා. ගිහිල්ලා මොකද තියෙන ආසාවට මොකද මට ඒ දවස්වල ඉඳලා පාසල් යන කාලේ ඉඳලා හිතේ ධෛර්යය තිබුණා. මට මොන හරි තැනක වයරයක් අදින්න දුන්නොත් මම ඒකත් අදිනවා. මට හිතෙනවා නෑ මට එතනින් එහාට මම කොහොම හරි යනවා කියන අරමුණ තිබුණා. ඉතින් ඒක හිතේ තියාගෙන හරි මට දෙන අවස්ථාව ඒක නම් මම ඒක අරගෙන එතනින් කොහොමද යන්නේ කියන අදහසත් එක්ක මම ඒ චරිත රංගපාන්න ආවා. කොහොම හරි ඒක රංගපාන පළවෙනිම දවසේ හිටියා. ඕම දවස් 3-4ක් ගියාට පස්සේ ඒ ප්‍රොඩක්ෂන් එකේම ප්‍රොඩක්ෂන් මැනේජර් විදියට වැඩ කරන අවස්ථාව හම්බුණා. ඒතකොට එතනින් අඳුරගත්තා. ඔහොම අඳුරගෙන තමයි ඊට පස්සේදී රේඛ නිෂ්පාදකවරයෙක් බවට පත් වුණා. ඉන්න අනතුරුව නිෂ්පාදකවරයෙක් බවට පත් වුණා. දැන් මේ වෙනකොට ඉතින් නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යනවා. ඒ ආව ගමන් මාර්ගය ගැන අද වෙනකොට මේ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ? ඒක ගොඩක් ලොකු අභියෝගත් එක්ක තිබුණේ. ඇත්තටම සතුටක් දැනෙනවා. මෙහා බැහැරෙද්දී විවිධ හැලහැප්පීම් තිබුණා, දුෂ්කරතා තිබුණා. ඒවා අපිට එනකොට ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා ශක්තියක්, හිතේ ශක්තිය ආදාන එක මට මතකයි. පළවෙනි නාට්‍ය කරන අවස්ථාවේදී එක්තරා සිදුවීමක් වුණා මේ මට. පළවෙනි නාට්‍ය මොකක්ද කියලා? පළවෙනිට සුදු ගින්දර. ඒක කරන අවස්ථාවකදී විවිධ සෑහෙන මානසික වැටුණා. මොකද මට එහෙම කිසිම හොරුවක් පුරුද්දක් තිබුණ නැහැ ප්‍රොඩක්ෂන් එකක් කරලා. එතකොට ඒකෙදී ඒ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න තරම් එහෙම ශක්තියකුත් තිබුණා. මම වයසත් පොඩි මේ ලෙවල් ඉවර වෙච්ච ගමන් මගේ කාලයක. එතකොට අර වැඩි හැලහැප්පීම් තිබුණ නැහැ. ඉතින් ප්‍රශ්න වලට මුහුණ දෙන්න. නමුත් ඒ දේවල් වලදී සමාජයේ එක දේවල් වුණාට ඒවට මුහුණ දෙන්න හැකියාව හැදුණා. ඉතින් එතනින් එහාට කොහොම හරි අරමුණක් හදාගත්තා නෑ මම මගේ ගමන කොහොම හරි යනවා කියලා. එතනින් එහාට ඉතින්
ටිකෙන් ටික මගේ ගමන මම හදාගත්තා. දැන් මේ ආපු ගමන් මාර්ගය ගැන අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් කිව්වහම පිටතින් ඉඳන් බලන කෙනෙක් හිතන්නේ හරි පොඩි දෙයයිනේ මහ ලොකු දෙයක් කරන්න නෑනේ කියලා. ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක්ගේ භූමිකාව ගැනත් අපි කතා කරන්න ඕනේ. ඔව් ටෙලිනාට්‍ය කෙනෙකුට කියන්න පුළුවන් සල්ලි යොදවන එක විතර නිෂ්පාදකවරයෙක් කියලා නිකන් වාඩිලා ඉන්නනේ කියන්නේ. තියෙන්නේ. සල්ලි යොදවන කෙනෙක්නේ. ඕනම එකක නිෂ්පාදකවරයෙක් කියලා කියන්නේ ඒකට මූල්‍යමය දායකත්වය දක්වන කෙනා. ඒ සල්ලි යොදවන එක. හැබැයි ටෙලිනාට්‍යයකදී අපි තයිට වැඩිය වටපිටාවක් මේක වෙළඳ භාණ්ඩයක් හදන එකක් නෙවෙයි. මේක නිර්මාණයක්. ඒතර නිර්මාණය බලන්නේ ප්‍රේක්ෂකයා. අපි ප්‍රේක්ෂකයට හැම වෙලේම යහපත් දේ දෙන්න ඕනේ. සමාජයට යහපතක් කරන්න ඕනේ. එතකොට අපි හැම වෙලේම සමාජයේ හොඳ මාර්ගයට ගන්න පුළුවන් නිර්මාණ හදන්න ඕනේ. වගකීම තියෙන්නේ නිෂ්පාදකවරයට. ඔහු සල්ලි ආයෝජනය කරනවා නම් ආවට ගියාට ආයෝජනය කරන්නේ නැතුව ඒ ආයෝජනය කරන එකේ යහපතක් සමාජයේ පැවැත්මට යහපතක් උදෙසා වෙනුවෙන් ඒ ආයෝජන කටයුතු සිදු කරන්න. මොකද ලාභයක් එන්න ඕනේ. ලාභයක් ආවත් ඒ හැමදේම අපි ඒක කරන්න ඕනේ යහපත වෙන. ඉතින් ඒක නිසා මම හිතන්නේ නාට්‍යයක් කරන්න කලින් මුලින්ම තෝරාගන්න පිටපත සමහර දේවල් තියෙනවා මම කරන්නෙම නැති දේවල්. මේ සමහර මේ චරිත සහ සමහර මේ කන්සෙප්ට්ස් තියෙනවා ඒවා මම පොඩ්ඩක්වත් කැමති නැති දේවල් ටීවී එකට සමාජයට හොඳක් නොවේයි කියලා හිතන දේවල් කිසි දෙයක් කරන්නේ නැහැ. පවුලේ කට්ටියට එකට වාඩි වෙලා බලන්න බෑ. මගේ පුතත් එක්ක මට වාඩි වෙලා බලන්න පුළුවන් නිර්මාණ මම කරනවා. මගේ පවුලත් එක්ක වාඩි වෙලා බලන්න පුළුවන් නිර්මාණ කරනවා. ඉතින් කොච්චර සල්ලි හම්බුණත් මේ දේවල් වලට නම් යන්නේ නැහැ. ඒක නේ නිෂ්පාදකවරයෙක්ගේ කාර්ය වෙන්න ඕනේ මුදල් මතම නෙමෙයි. සමාජයේ යහපැවැත්ම උදෙසා තමන් ආයෝජනය කරන්නේ. ඒක නිසා අපි පළවෙනියෙන් පිටපත තෝරගන්න ඕනේ. පිටපත තෝරගත්තට පස්සේ ඒකට අවශ්‍ය වටපිටාව හදන්න ඕනේ. ඒකට අවශ්‍ය නළුනිලිය සම්බන්ධීකරණය කරගන්න ඕනේ. සමහරලාට දැන් සමහරු සල්ලි දාලා බලාගෙන ඉන්න ඕන අයට ඕන අය ගන්න කියලා. හැබැයි ඒකත් එහෙම බෑ. මොකද මේක කලාව රැක ගන්නත් ඕනේ අපි. ඒක නිසා සල්ලි තිබුණ පළියටම කවුරු හරි කෙනෙක් දාලා ඉවරලා ආවට ගියාට නිර්මාණ කරලා හැබැයි නිර්මාණ පෙන්වන්නත් බෑ. මම හිතන්නේ ටෙලිවිෂන් එකේ පෙන්වන්න බෑ. නමුත් සෝෂල් මීඩියා ඕන තරම් දැන් ප්ලැට්ෆෝම් තියෙනවා. ඒක පෙන්වන්න පුළුවන් ප්ලැට්ෆෝම් තියෙනවා. ඒවට දාන්න වුණත් ඕන තරම් ආයෝජකයෝ ඉන්නවා. හැබැයි මම කියන්නේ නිෂ්පාදකවරයෙක්ගේ වගකීම වෙන්න ඕනේ. ඒ සමාජයට යහපතක් වෙන නිර්මාණ වෙනුවෙන් විතරක් තමන්ගේ ආයෝජන කටයුතු සිදු කරන්නේ නැතුව නැත්තම් සමාජ විනාශයක් වෙනවා කාලයක් ගියාට පස්සේ ඒකත් එක්ක. ඒක නිසා මම මූලික වෙන්නේ හැම වෙලේම අපිට දෙන්න පුළුවන් මොනවාද හොඳ දේ. අන්නේ හොඳ දේ වෙනුවෙන් ලාභයක් නැතත් සමහර වෙලාවට මම මේ වැඩ කරන තියෙනවා. සමාජයට දෙන්න පුළුවන් හොඳ දෙයක් වෙනුවෙන් මේ ආයෝජන කටයුතු සිදු කරනවා. දැන් ඔය ලාභ කතාව කිව්වට පස්සේ ලාභ බලාපොරොත්තුෙන් සමහර නිෂ්පාදකවරු ටෙලිනාට්‍ය කරනවා. ඒ වගේ දේවල් නිසා අර හොඳ විදිහට ටෙලිනාට්‍ය කරන හොඳ දේවල් කරන ඔබ වැනි නිෂ්පාදකවරුන්ට තර්ජනයක් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ බලපෑමක් වෙන්නේ නැද්ද ඒකේ? නෑ මෙහෙමයි. ඉතින් අපි පැවැත්මක් තියෙන ලාභයක් තියෙන්න ඕනේ. ලාභයක් නැත්තම් පැවැත්මක් නැහැ. ආසාවට එකක් දෙකක් කරයි. හැබැයි ඉතින් ලාභයක් නැත්තම් මේක කන්ටිනියු කරගෙන යන්න බෑ. මම කියන්නේ මම කරන නිර්මාණය ඇතුලේ මට කීයක්වත් ලාභ නැහැ. මම ලාභ නැතුව කරන. හැබැයි මට නිර්මාණය ඇතුලේ යම් මුදලක් මට ලාභයක් තියෙනවා. නැත්තම් මට ඒක කන්ටිනියු කරගෙන යන්න බෑ. ලාභේ පමණක්ම නෙවෙයි. අපි හැම වෙලේම බලන්න ඕනේ ඒකේ ගුණාත්මක භාවය. අපි සමාජයට මොනවද දෙන්නේ කියන එක. ඒ ගුණාත්මක භාවය රැකගනිමින් දැන් චරිතයක් අපි ගත්තොත් එහෙම එක මේ මොනහරි චරිතයක් තියෙන ඒ චරිතයට ගණන් වැඩි නළුවෙකුත් ඉන්නවා ගණන් අලුතෙන් ගත්ත නළුවෙකුත් ඉන්න පුළුවන්. හැබැයි ඒ චරිතයට අවශ්‍ය සුදුසුම කෙනා ගණන් වැඩි වුණත් ගන්න වෙන්නේ යාවයි. මොකද එයාට තමයි ඒ චරිතය සුදුසුම. ඉතින් මම හැම වෙලේම බලන්නේ චරිතයක් ගත්තට පස්සේ ඒක සුදුසුම කෙනා කවුද කියන එක බලලා අලුත්යට අවස්ථාවක් දෙනවා. ඒ දෙන අතරතුරේදී හැබැයි අලුත් වුණත් එයාට පෙනුමෙන් විතරක් නෙමෙයි රංගපෑමෙන් හරි එයාගේ ටැලන්ට් එකේ චරිතයට අවශ්‍ය නම් ඒ චරිතය තෝරා ගන්නකොට එයාව තෝරාගන්නේ නැත්නම් ලාභ මත පවණක්ම නම් කවදාවත් එහෙම මේ වැඩ කරන්නේ නැහැ. ප්‍රවීණයෝ ගැන කතා කර ආධුනිකයෝ ගැන දැන් මේ අපි කතා බහදී කතා වුණානේ. දැන් මේ ප්‍රවීණයන් ගත්තාම ආධුනිකයන් ගත්තාම අද කාලේ මේ ශ්‍රේෂ්ඨය. ඒ කියන්නේ නාට්‍ය ශ්‍රේෂ්ඨය වෙන්න පුළුවන් ඕනම ශ්‍රේෂ්ඨයක මේ ආධුනිකයින්ගෙන් පොඩි කරදර සිද්ධ වෙනවා නේද? ඒක වෙලා තියෙන දැන් සමාජයේ එක කාලවලට එක පැතිවලට ඒ දවස්වල ෆෝන් එකක් තිබුණේ නැහැ. දැන් අද වෙනකොට හැමෝගෙම අතේ ෆෝන් එක නැත්තේ නෑ. අපි නිදහසේ විනාඩියක් හිටියත් හැම වෙලේම ෆෝන් එක ඔබ ඉන්නේ. සියලු දෙනා පොඩි කෙනාගේ ඉඳලා ෆෝන් එකට ටැබ් වලට ඒවට මේ ඊට ප්ලැට්ෆෝම්ස් ගොඩක් තියෙනවා. TikTok ඒවා සෝෂල් මීඩියාස් ඇන් ප්ලැට්ෆෝම් ඒවත් එක තමයි දැන් ගොඩක් අය ගනුදෙනු කරන්නේ. ඉතින් එතකොට ඒ අයගේ දෛනික කාලයෙන් වැඩි වෙලාවක් මේ ප්ලැට්ෆෝම්ස් වලට තමයි යොදාගන්නේ. නිකන්
බලන් ඉන්න ටයිම් එක ඒවට තමයි යොදාගන්නේ. ඉස්සර පොත්පත් කියවන්න පුළුවන්, ක්‍රීඩා කරන්න පුළුවන්, විවිධ දේවල් වලට හදාරන්න පුළුවන්. ඒ වගේ කාලේ අඩු වෙලා දැන් වෙලා තියෙන්නේ මේ ෆෝන් එකට ඇඩික්ට් වෙලා තියෙන බොහෝ පිරිසක් ඒකට මේ බලන්න පෙළඹිලා තියෙනවා. ඉතින් අපි ඒ සමාජයත් එක්කනේ ඉන්නේ. එතකොට ඒ ඕනම දෙයක් ටක් ගාලා අපිට මේ දැන් වුණත් අපිට ඕන දෙයක් සමාජගත කරන්න පුළුවන්. ඉතා ඉක්මනින්ම යනවා. හැබැයි ඉස්සර එහෙම තිබුණ නැහැ. සමාජයට යන්න ගොඩ කාලයක් යනවා. මේක පත්තර විතරයි තිබුණ නැත්නම් රූපවාහිනී මාධ්‍ය. දැන් එහෙම නෙමෙයි. මෙහෙම කරනකොට මේ ඕන ලෝකේ ඕන තැනකට ඒක යන්න පුළුවන් විදිහ හැදලා තියෙනවා. එතකොට මේකට එන්නෙත් දැන් අපි බැලුවොත් එහෙම මොනවා හරි ඒක මේ රංගපාන්න හරි කවුරු හරි තෝරගන්න බැලුවොත් ඕන තරම් අවස්ථාවක් තියෙනවා. මොකද මේක ප්‍රචාරණය යනවනේ. දැන් මේව කරා ඒ අවස්ථාවක් තියෙනවා. ඒතකොට අර එන ප්‍රමාණයත් වැඩි, මේකට එන ප්‍රමාණයත් වැඩි නිසා තමන් හිතනවා තමන්ගේම දේවල් කරගන්න පිරිසකුත් බිහි වෙලා තියෙනවා. අපි තුන් සෝෂල් මීඩියා එක ඇතුලේ තමන් ඒක නිර්මාණ කරගෙන ඒකෙන් ආදායමක් වාගෙන තමන්ම නිර්මාණ කරන අයත් ඉන්නවා. ඒක හොඳට භාවිතා කරන අයත් ඉන්නවා, අවභාවිතා කරන අයත් ඉන්නවා. අවභාවිතා කරනයට කාලයක් ගියාට පස්සේ ඒගොල්ලෝ මේකෙන් අයින් වෙලා යයි. හොඳින් තේරුම් අරන් භාවිතා කරන අය ඉස්සරහට යයි. ඒක අපි තේරුම් අරගෙන අපේ දේවල් වලට අවශ්‍ය අය මේව කරන දැන් හැබැයි ඔබහව ප්‍රශ්නේ මේ ආධුනිකයන්ට අවස්ථාවක් ගන්න කොහොමද? මොකද ඒක මට මම අහුවේ දැන් ආධුනිකයෝ ඉන්නවනේ. දැන් ශ්‍රේෂ්ඨ අලුතින් එන ආධුනිකයන්ගෙන් අපි කිව්වා දැන් ප්‍රවීණයන්ට කිසි ගරු කිරීමක් නැහැ. එතකොට අපි ගොඩක් වෙලාවට මේ මෑතකදී දැක්කා අලුතින් ඇවිලින්න ආධුනිකයෝ ටෙලිඩ්‍රාමාස් වලට එනවා. හැබැයි ක්ෂණිකව ඒ තැන්වලින් අයින් වෙලා යනවා. ඒක තමයි කොහොම අර පැවැත්මක් නැහැ කියලා කියන්නේ. දැන් අර සමහරුගේ විනය කියන එක හැදෙන්න ඕනේ. ඒක පුඩා කාලේ ඉඳන් විනය හැදෙනවා. විනය සමහර අයගේ විනය පිරිහිලා තියෙනවා. මේ වර්තමාන වෙනකොට බෞද්ධයක් අයගේ විනය පිරිහිලා තියෙනවා. සමහරු කතා කරන්න දන්නේ නැහැ. හැබැයි එහෙම අය ඉතා ඉක්මනින්ම යනවා. ආවා මොන හරි වැඩකදී එක හිටියා. ඒ වගේ අය යනවා. හැබැයි හොඳ හදෑරීමක් එක්ක හොඳ විනයක් එක්ක මේකට ආව අය අද රැඳිලා පවතිනවා නම් ඒ රැඳිලා පවතින යන්නේ අය. එහෙම නැති අය ඉතින් එනවා. එක වැඩයි දෙකයි. එතකොට සමහරලාට දැන් වැඩකට ආවට පස්සේ අපිට ලොකුම ගැටලුව තමයි මේ ජනප්‍රියත්වය ටිකක් එනකොට ඒගොල්ලෝ හිටපු තැන මතක නැති වෙලා ඊට පස්සේදී එක හේතු නිසා වෙලාවට වැඩ කරන්නේ නැහැ, වෙලාවට දින දෙන්නේ නැහැ, හරියට ඒ තමන් තේරුම් ගත්ත කාර්යය හරියට කරන්නේ නැහැ, හරි වෙලාවක් නගින්නේ නැහැ, වාහන ගෙදර ළඟට තියාගෙන ඉන්න බලාගෙන ඉන්න වෙලා තියෙනවා. සෑහෙන කාලයක් අපිට ඒගොල්ලෝ පික් කරගන්න ඕවගේ දේවල් වෙලා තියෙනවා. හැබැයි මට මතකයි මාල්නි පොන්සක මැතිනිය එක වැඩක් කරා වෙලාව කිව්වනම් 6ට මේකප් පාටිස් එන්න කලින් ඒ වෙලාවට ඇවිල්ලා ඇති සමහර දවස්වලට. ඒ කියන්නේ 6 හරියට 6 කිව්වනම් 6ට ඇවිල්ලා තියෙනවා. කවුරු ආවද නාවද කියලා නැහැ. ඒ සීනියර්ස් ගොඩක් ඉන්නවා. ඒ අයගෙන් ගන්න මාර දේවල් ටිකක් තියෙනවා. දැන් වර්තමානයේ ඉන්න අයට මං හිතන්නේ සෑහෙන මේ ඒ අය පරණ ආටිස්ලාගේ ගන්න පුළුවන් දේවල් තියෙනවා. වගේ දේවල් වෙලාවට වැඩ කරන එක, විනය තියාගන්න එක කොහොමද, ඒකනේ අද රජිනක් වෙලා තියෙන්නේ. මාල්නි පොන්සේක කිව්වම නොදන්න කෙනේ රජිනක්නේ. ඒ වගේ සෑහෙන ප්‍රමාණයක් මේ කලා ශාස්ත්‍රයේ අමරණීය වෙලා තියෙන්නේ. ඒ අය ඒකට දෙන මේ මුළු ජීවිතේ මේක. ඒකට දෙන දායකත්වය උඩ අනිත් එක මේක සබහා ධර්මයත් එක්ක අපි ජීවත් වෙන්නේ. සබහා ධර්මයේ බලාගෙන ඉන්නේ අපි හොඳ දේ කරොතින් අපිට හොඳ විදියටත්, නරක දේ කරොතින් ඒක පසු කාලිනව හරි ඒ නරක ප්‍රතිඵලත් හම්බ වෙනවා. ඒක නිසා හැම වෙලේම අපි බලන්න ඕනේ හොඳ විදියට හොඳ දේ කරන්න. වර්තමානයේ ඉන්න ළමයි බහුතරයක් පැවැත්මක් නැති වෙලා තියෙන්නේ මේ ශාස්ත්‍රයේ. විවිධ දේවල් ඇති. ඒගොල්ලොන්ට සල්ලි මත්තම යන සමහර දේවල් තියෙනවනේ. ඒවා හැබැයි කෙටි කාලිනේ. ආටිස්ට් කෙනෙක් විදියට තමන්ගේ ගෞරවය රැකගෙන, තමන්ගේ පවුලේ ගෞරවය සහ හැමෝගෙම ගෞරවය රැකගෙන අනිත් අයට ගෞරව කරලා වැඩ කරන අය අද රැඳිලා ඉන්න ඕන තරම් අය. ඒ අයට අවස්ථාව තියෙනවා. ඉතින් මේ අවස්ථාව ගැන කිව්වහම සමහර අවස්ථාවලදී හරි විදිහට හරි පාරෙන් මේ ශ්‍රේෂ්ඨ වෙන කට්ටිය ඉන්නේ. වැරදි විදිහට මේ ශ්‍රේෂ්ඨ වෙන කට්ටිය ඉන්නේ. එහෙම ඇවිල්ලා ඒ දෙකොල්ලෝ අතර තියෙන වෙනස ඔබ දකින විදිහට. සමහර අය ඉන්නවා තමන්ගේ වැලියු එක වැඩි කරගන්න. දැන් මේක කර්මාන්තයක් විදිහට යනකොට මේක ඉතා හොඳ කර්මාන්තයක්. මේක ඇතුලේ ඔය කියන නරක දේවල් වෙන්නේ නැහැ. ඒක නරකද හොඳද කියලා තීරණය කරන්නේ තමන් විසින්ම. ඒ අදාළ කෙනා විසින් තමයි. මොන ශාස්ත්‍රය අදාළ නැහැ. විවිධ ශාස්ත්‍ර තියෙනවා. ඕනෑ තරම් අපි අහලා තියෙනවා වෙනත් ප්‍රවෘත්තීන් වල ඔය කියන බලපෑම් තියෙන්න පුළුවන්. රාජ්‍ය ආයතන වල තියෙන පුද්ගලික ආයතන හැම ආයතනයකම විවිධ බලපෑම්. මොකද හැඟීම් එක්කනේ මේක තියෙන්නේ. පිරිමි ගැහණු කියන හැඟීම් එක්ක ඇති වෙන සිදුවීම් ඔය මේකට අදාළ නැහැ. තමන්ගේ රාජකාරිය අදාළ නැහැ. ඒක ඕනෑම තැනක ඕනෑම ප්‍රදේශයක වෙන්න පුළුවන් දේවල්. මේ ශාස්ත්‍ර වෙලා තියෙන්නේ පොඩි දෙයක් කරත්
මේ ඉතා ඉක්මනින්ම මේක සමාජගත වෙනවා මෙන්න අරයා මෙයත් එක්ක යාළුවෝ මෙයා අරම කරා මේ ඕවා ඒක වෙනවා සමහරලාට නැති දේවලුත් ඇති වෙනවා නැති කතන්දර කතා දෙන්නෙක් කොහෙට අර වෙලා කතායි ජනප්‍රියයිනේ ජනප්‍රිය කෙනෙක් තවත් කෙනෙක් එක්ක කතා කර හිටියත් යන්නේ අන්න අරයා අර තැන කතා කර හිටියා ජනප්‍රිය නොවන දෙන්නෙක් මේ පවුල් දෙකක හරි මොන හරි බැඳපු දෙන්නෙක් වුණත් හිටියත් මුකුත් ප්‍රශ්නයක් නැහැ හැබැයි ජනප්‍රිය කෙනෙක් කවුරු හරි හිටියව අන්න අරයා හිටිය කියලා යනවා ඇති ඕක ඒගල පුද්ගලික මොනහරි දෙකට ප්‍රශ්නයට කතා කරත් බෑ සමාජගත වෙන්නේ අන්න සම්බන්ධයක් තියෙනවා කියලා ඒ වගේ ඉතා ඉක්මනින් ඒක මේ වෙන්න පුළුවන් ඉතින් දැන් අර සමහර අය ඉන්නවා තමන්ගේ වැලිව් එක වෙනත් රාජගෙන නරක පැත්තේ අය වැලිව් එක වැඩි කරගන්න මම ආටිස් කෙනෙක් කියලා වැලිව් එක වැඩි කරගන්න එන යම් කොටසක් ඉන්න පුළුවන් හැබැයි ඒ අයට එකයි දෙකයි එහෙම පැවැත්මක් නැහැ මේක ඇතුලේ මං හිතන්නේ දැන් වර්තමානයේ ඉන්න අධ්‍යක්ෂකවරු හෝ නිෂ්පාදකවරු හෝ ඔය කියන දේවල් මැත්තේ නළු නිලිය ගන්නවා කියලා. ඒ කාලේ තිබුණද මන් දන්නේ මම විශ්වාස කරන්නේ නැත්තේ නෑ ඉතින් ඔක තියෙන්නේ නැති දැනටත් නැත්තේ නැහැ තියෙනවා හැබැයි එයාට පැවැත්ම නැහැ. කිසිම අධ්‍යක්ෂකවරයෙකුට හෝ නිෂ්පාදකවරයෙකුට අපි ඔය කියන්නේ මොනවහරි දොලිපිදෙන දෙනවා කියලා ගෑනු ළමයෙක් කියලා දොලිපිදෙන දෙනවා වැඩවලට ගන්නවා කියලා එහෙම මතයක් තියෙනවනේ. එහෙම දේවල් මම හිතන්නේ දැන් හිතාම අවමයි. ඒ අපි මූලික කරගන්න මේකේ වැඩ කරන ඉන්න නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු ඉන්නවනේ විවිධ නාලිකා එක්ක. ඒවා කන්ටිනියු කරන අය ඉන්නවා මේක නමක් තියාගෙන. ඒ කිසි කෙනෙක් ඔය ඕවට නැමෙන්නේ නැහැ. ඒ හැමෝම බලන්නේ තමන්ගේ නිර්මාණය කොහොමද ජනතාව අතරට ගෙනියන්නේ කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ පළවෙනි පරමාර්ථය. ඒක ගෙනහිල්ලා අපි ෆයිට් කරනවා. මගේ දැන් ওই වැඩ කරන නිෂ්පාදකවරු 90ක් 95ක් මගේ යාළුවෝ. අපි හැම වෙලෙම කතා කරන්නේ අපේ නිර්මාණ කොහොමද මිනිස්සු අතරට ගෙනියන්නේ කියලා. අපි අතර තරඟ තියෙනවා. අපි ගහමරා ගන්නෑ. නමුත් අපි කවදාවත් අපි හම්බුන වෙලේක අහන්නේ ඔය අරයත් එක්ක ගියාද මෙයත් එක්ක යාළුවයිද ඒව නෑ. එහෙම හිතනම ඇති. අපි අතර එහෙම කිසිම මං හිතන්නේ එහෙම තියෙනවා කියලා. තියෙන ඒවා පුද්ගලිකව සමහර විට ඇති ඉතින් මේ බැඳීම් ඒවා තියෙනවද මන් දන්නේ නෑ. නමුත් ඒක නාට්‍යයකට ගන්න හෝ එයාගේ ජීවිතේ කොට දාන්නම් කියලා හෝ එහෙම සම්බන්ධතා මම නම් මේ අහලා නැහැ. එහෙම මේ වර්තමානයේ එහෙම සිදුවීම් හරි අඩුයි. ගැහණු ළමයෙක්ට මේ ටෙලිකර්මාන්තය ගත්තට පස්සේ ගැහණු ළමයෙක් විදියට ඇවිල්ලා ඔළුවක් කෙලින් තියාගෙන නිල එන්න පුළුවන් ශ්‍රේෂ්ඨ. අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. මම උදාහරණයක් කරන මෑතකදී මම ජනප්‍රිය මේ නාට්‍යයක් මේ දවස්වල විකාශනය වෙන නාලිකාවක ඒකේ ප්‍රධාන චරිතයකට රංගපාන එක්තරා මේ රංගන ශිල්පියෙන්ට අය ආධුනික ශිල්පිනියක් කතා කරනකොට මේ අදිමදි කරා. අදිමදි කරා මේ එන්න බෑ එහෙම කියලා මං එපාර කිව්වා ඇයි ඔයාට එන්න බැරි. මට දැන් මේ චරිතෙට මං කිව්වා මට යාව ඕනෙමයි. ඒ සමහර චරිත තියෙනවා. ඉතින් හිතුවොත් ඕනෙම චරිත තියෙනවා. මට යාව ඕනෙමයි. මං එයාට කිව්වා මේ අදිමදි මං ඇයි ඔයාට එහෙම මේව කරන්න කියලා. එතකොට එයා කිව්වා රට යන්න තියෙනවා. ඔහොම විවිධ දේවල් කිව්වා. වෙන කතා කිව්වා. අන්තිමට යනකොට මට තේරෙනවා එයාගේ එක්ක බෝයි ෆ්‍රෙන්ඩ් හෝ ගෙදරින් හෝ පොඩි මොන හරි ඇති. එයාටත් මානසික මේ ඔලුවට ගිහිල්ලා තියෙන මේක හොඳ නැති ශේෂ්ත්‍රයක් මේකට આવොත් නරකයි මේකට આવොත් අර කාත් එක්ක හරි බුදිය ගන්න වෙනවා ඒ වගේ මයින්ඩ් එකේ තියෙන්න ඇති ඊට පස්සේ මට කොට යන් තේරුණා කතාවේ මම එපාර එයාට මේ කිව්වා ඔයාට මාව විශ්වාසද කියලා ඔව් කිව්වා මං ගෝ මාව විශ්වාස නම් ඔයා ඇවිල්ලා මේක වැඩ කරන්න ඔයාට එහෙම වචනකින් හරි එහෙම හානියක් වුණොත් මං ඔයකට වග කියනවා එන්න කියලා අද මම හිතන්නේ ජනප්‍රියම තරුවක් ඉතින් ඒ වගේ එක්කෙනෙක් විතරක් නේ ඔහොම ගත්තොත් ඕන තරම් ඉන්නවා. මේක නරක නෑ. මේක ඉතා හොඳ ශේෂ්ත්‍රයක්. මේක නරක කරගන්න ඉතින් ඒ පුද්ගලයෝ. තමන් හරි විදිහට හිටියා නම් හොඳින් යන්න පුළුවන්. හරියට හරි. තමන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. තමන් හරියට ඉන්නවා නම් ඒක මොන ශේෂ්ත්‍රය අදාළ නැහැ. කොහේ හිටියත් තමන් හරියට ඉන්නවා නම් ඒ ගමන යන්න පුළුවන්. ඉතින් ඔබගේ ටෙලිනාට්‍ය ගැන කතා කරලා පස්සේ දැන් ස්වර්ණවාහිනී කියන මාධ්‍ය ආයතනය චාමර සමරවික්‍රම කියන චරිතයට ඉස්සරහින් යන නමක්. මොකද ඔබ බොහොම ගොඩක් ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනිය හරහා විකාශය වුණා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ කියලා. ඔව් ඇත්තටම මම ආරම්භක නාට්‍ය සත්කුළු පව්ව ඊට පස්සේ සිටු මෙදුර ඉටිමල් වගේ 2010 11 12 වගේ කාලය ඇතුළත විකාශය වුණේ. එතන ඉඳලා මෑත කාලින නාටකම්කාරයෝ පාරදිගේ සිල්ලර සමනල්ලු ඊට කලින් හාර කෝටිය කෝටිපතියෝ සම්මාන රසක් ගත බොහිමියානුවා හංස පිහාටු අඟුරු සිත්තම් මුතු පලස වගේ නාට්‍ය මම හිතන්නේ 30කට වැඩි ප්‍රමාණයක් ස්වර්ණවාහිනියත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතාලම හොඳ ආයතනයක් මගේ ගෙදර වගේ මෙතන. මම අවුරුදු 15ක විතර ඉඳලා ස්වර්ණවාහිනියත් එක්ක වැඩ කරගෙන යනවා.
එත්තටම මේ මැනේජ්මන්ට් කීපයක් මාරුණා මොන මේ කාලේ වුණත් මම ඒ ඇත් එක්ක වැඩ කරගෙන ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ මට අවස්ථාව දෙනවට මගේ නිර්මාණ ඉදිරිපත් කරන්න නාලිකාවේ අවස්ථාව දෙනවට ඒක ඇත්තටම මට මේ හරිම ලෙන්ගතු තැනක් තමයි ස්වර්ණවාහිනී කියලා කියන්නේ. අපි කලිනුත් කතා කරන්නේ මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ගැන. ඒ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක නිසා මේ ටෙලිනාට්‍ය වලට බලපෑමක් එල්ල වෙන්නේ නැද්ද? ඒ කියන්නේ රූපවාහිනිය හරහා ඇත්තටම කියනවා ටෙලිනාට්‍ය බලන එක දැන් අඩු වෙලා තියෙන්නේ. සෝෂල් මීඩියා හරහා තමයි YouTube හරහා තමයි ගොඩක් වෙලාවට අපි ටෙලිනාට්‍යයක් හරි බලන්නේ. බලපෑමක් එල්ලලා තියෙනවද? ප්‍රේක්ෂකයන්ට ඉතා ඉක්මනින් එක බලන්න පුළුවන් එක මේ මාධ්‍යයක්නේ සෝෂල් මීඩියා එක. එතකොට ටීව එකේ බලන්න පුළුවන් ටීව එක බලනවා. එහෙම නැත්නම් සෝෂල් මීඩියා එකේ YouTube හරහා බලන්න පුළුවන් බලන්න මේකට පෙළඹිලා තියෙනවා. ඉතින් ඒකට දැන් ටීව එකේ කොටසක් ගැලවිලා සෝෂල් මීඩියා එකට යන ප්‍රවණතාවයක් තියෙනවා. කාලයක් ඇද්දී ඕක මේකේ ටීවී එකට එන ප්‍රමාණය අඩු වෙලා සෝෂල් මීඩියා ප්‍රමාණය වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් යන ක්‍රමවේදී අනුව සෝෂල් මීඩියා කියන වෙන ප්ලැට්ෆෝම් එක අපි ඉතින් ඒකටත් ටාගට් කරලා තමයි නිර්මාණ කරන්නේ. දැන් නිර්මාණ කරනකොට කරන්නේ ඉස්සලා ටීවී එක බලාගෙන නිර්මාණ කළා. මේ කාලේ නිර්මාණ කරන්නේ ටීවී එකත් සෝෂල් මීඩියා එකත් බලාගෙන දෙකටම ගැලපෙන නිර්මාණ තමයි කරන්නේ. එතකොට අපි සමාජයේ මොන පැත්තටද ගමන් කරන්නේ අපි ඒ පැත්තට අවශ්‍ය නිර්මාණ කරගෙන යනවා. පාඩුවක් සිදු වෙන්නේ නැද්ද? මොකද නිෂ්පාදකවරයෙක් විදිහට අපි රූපවාහිනියකටනේ ටෙලිනාට්‍යයක් බාර දෙන්න බලාගෙන කරන්නේ. එතකොට ඒකෙන් අර සෝෂල් මීඩියා හරහා කට්ටිය ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් අරමුණ නිසා ඔබට පාඩුවක් සිද්ධ වෙන්න අවස්ථා නැද්ද? නෑ අපි නාට්‍යයක් කරලා බාර දෙන්නේ නාලිකාවටනේ. එතකොට හැම නාලිකාවකම තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් තියෙනවා. YouTube තියෙනවා. එතකොට ඒවා නාලිකා හරහා තමයි ඒක ප්‍රචාරය කරන්නේ. අද නාලිකාවට අපි දුන්නට පස්සේ යම් ගානකට ඒක දුන්නට පස්සේ එතනින් එහාට නාලිකාව තමයි ඒ නාට්‍ය ජනතාව අතරට ගෙනියන්නේ. එතකොට ඉතින් එහෙම දැනට නම් එහෙම මේකක් නැහැ. ඉදිරි කාලේ කොහොමද දන්නේ. පාඩු සිද්ධ වෙලා නැද්ද? ටෙලිනාට්‍ය එහෙම නාලිකාවන් වලට බාර දීලා. පාඩු වෙලා තියෙනවා ඉතින්. සමහර නිර්මාණ තියෙනවා. ඉතින් ඒක ලාභ මතම නෙවෙයි සමහර වෙලාවට අපිට කරන්න වෙනවා. ඒක ගුණාත්මක බව රැක ගන්න. ගෙවන මුදල කීය වුණත් අපි දැන ගන්න ඕනේ ඒක ගුණාත්මකයි දැක ගන්න. එතකොට සමහර වෙලාවට අපිට වැඩිපුර මුදලක් ආයෝජනය කරන්න වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඉතින් පාඩු ලැබලා වෙලාවල් තියෙනවා. අනන්තවත් තිබිලා තියෙනවා. ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් විදිහටම ඉස්සරහට යන බලාපොරොත්තු වෙන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වෙන්න එහෙම බලාපොරොත්තුවක් නේද? චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්න ආසාවක් තියෙනවා. දැනට මේ මම හරිම කැමති වුණාට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් කියනකට ෆිල්ම් එකක් කවදා හරි දවසක කරයි. මේ අවුරුද්දේ හෝ ඊළඟ මේ අවුරුද්දේ නම් බැරි වෙයි ලබන අවුරුද්දේ වගේ කොහොම වේද කියලා කියන්න බෑ සමහරට කරයි. හැබැයි මං ආස ටෙලිනාට්‍ය දැන් මේ වෙනකොට නාට්‍ය 5ක් නිෂ්පාදනය කරගෙන යනවා. ඉතින් මං හැම වෙලේම මේ කැමති ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් විදියට වැඩ කරගෙන මූලිකත්වයකට දීලා අනිත් දේවල් කරේ. මොකද මම හැදුනේ එතන ඉන්නේ. මම ටෙලිනාට්‍යයට මුල මගේ මෙතන. මම හරි ආදරේ නාට්‍ය වලට, ඩ්‍රාමා වලට මම කලාවට මාර මේ විදියට ආදරය කරනවා. ඉතින් ඒක රැකගෙන එතනින් එහාට ඉස්සරහට යන ගමනක් යනවා. ටෙලිතරුරයක් සංකල්පය ගැන කතා කරන්න ඕනේ. මොකක්ද මේ ටෙලිතරුරයක් කියන්නේ? ටෙලිතරුරයක් මට ආවේ මම දැන් නාට්‍ය මේ වෙනකොට මම නාට්‍ය 55ක් විතර නිෂ්පාදනය කටයුතු දායක වෙලා තිනවා. ඔය බොහෝ කලාකරුවන් පිරිසක් ආශ්‍රය කරලා තියෙනවා. මේ ආශ්‍රය කරනකොට ඒ අයගේ විවිධ දක්ෂතාවයන් දැකලා තියෙනවා. එතකොට සමහරුන්ට රඟපාන්නට අමතරව නටන්න පුළුවන්, ගීත ගායනා කරන්න පුළුවන්. එතකොට ලයිව් රංගපෑමේ හැකියාව තියෙනවා. සජීවීව ස්ටේජ් එකක රංගපෑමේ හැකියාව, විවිධ හැකියාවන් තියෙනවා. එතකොට මට අවශ්‍ය වුණා මේ අය එකතු කරගෙන සජීවී ප්‍රසංගයක් කරන්න. සජීවී ප්‍රසංගය මේක වැඩසටහනක් විදියට කරන්න ඕන. ඉතින් ඒකත් එක්ක තමයි මූලික උනේ මේ ටෙලිතරුරයක් කියන කන්සෙප්ට් එක හැදුනේ. ඒක හදන්න මම උපදෙස් ගත්තා මුලින්ම මම මිස්ටර් ක්‍රිෂු ගෝමස්ගෙන් උපදෙස් ගත්තා. එයා ප්‍රතිරයක් එක්ක ඉන්න. එතකොට ප්‍රතිරයක් කියලා කියන්නේ සීනියර්ස්ලා බහුතරයක් ඉන්න. මම ඒකට බොහොම ගරු කරනවා. බොහොම හොඳට ඒ වැඩසටහන කරගෙන යනවා. ඉතින් ඒකේ දෙවනි මේ විදියට දෙවනි පෙළ ඊට වඩා තරුණ කොටස් සම්බන්ධ කරගෙන ඒ ජේෂ්ඨයන්ට ගෞරව කරමින් ඒ ජේෂ්ඨයන් හදාගත්ත දේ අපි ඒ පාරේ යමින් ඒ අයට ගරු කරමින් ඒ අයගේ අනුදැනුම සහ ඒ අයගේ උපදෙස් ලබාගෙන කරපු නිර්මාණයක් තමයි ටෙලිතරුරයක් කියලා කියන්නේ. මේක මේ අවුරුද්දේ කරනවා මාර්තු මාසේ 21 වෙනස්කමක් එක්ක නේද? මේ සැරේ පොඩි වෙනස්කමක් වෙනවා. මේ සැරේ ටෙලි කියන එකට වඩා අපි ටෙලිතරු කියන එකට වඩා වෙනස් නමක් යෝජනා වුණා. මේ තරුරයක් වුණා. ඒක වෙන්න මූලික හේතුනේ ගායක ගායිකාවොත් වෙනත් සිනමා රංගන ශිල්පීනොත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ සැරේ
රංජන රාමනායක සංගීතා වීරරත්න ඇතුළු සිනමා ශිල්පීනුත් ඒ වගේම යොහානි ඇතුළු ගායිකාව කීප දෙනෙකුත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක තරුරයක් වෙලා තියෙනවා. තරුරයක් 2026 21 වෙනිදා මාර්තු 21 BMSH එකේ හවස 6:30 ඉඳලා තියෙනවා. ඉතින් මේක සජීවී ප්‍රසංගයක්, ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්, මේක බලන්න එන්න පුළුවන්. ඉතින් සජීවී ප්‍රසංගයක් කරලා මේකේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරි දිනක ස්වර්ණහනේ විකාශනය වීමටත් කටයුතු යොදලා තියෙනවා. ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඉතාම හොඳ. ඇත්තටම මේකට සහභාගී වෙන ආටිස්ලා පවා ඉතාම ආසාවෙන් ඒගොල්ලෝ පුහුණු වීම කටයුතු වල නියැලෙනවා. එක්කෙනාට එක්කෙනා තමන්ගේ නිර්මාණය කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා. මොකද දැන් ටීවී වැඩසටහනකදී නම් ස්ටුඩියෝ එකේ කට් කියලා කියන්න පුළුවන්. කවුරුත් බලන් ඉන්න. හැබැයි මේක සෑහෙන ලොකු පිරිසක් බලාගෙන සජීවී ප්‍රසංගයක්. ආයේ වරද්දුවොතින් ඒක හදන්න වෙලාවක් නැහැ. එතකොට සජීවීව ඉදිරිපත් කරන එකේදී ඒ අය ඊට වැඩිය වගකීමක් ඇතුව මේකට පුහුණු වීම වෙන්න අවශ්‍යයි. ඉතින් මේ දවස්වල පුහුණු වීම කටයුතු සිදු කරගෙන යනවා. මම හිතන්නේ හොඳ ප්‍රතිචාර තියෙනවා ඒ වැඩසටහනත් එක්ක 21 වෙනිදාට බලන්න පුළුවන් කොහොමද කියලා. චාමර සමරවික්‍රම ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් වුණේ නැත්නම් එහෙම මේ වෙනකොට මොන වගේ රැකියාවක් කරන කෙනෙක් වෙලා තියෙන්නේ? මම කලින් බැංකුවක වැඩ කළේ. බැංකුවක තමයි හිටන්නේ සමහර විට බැංකුවක ඉඳීවි. තාමත් බැංකුවක? කලින් වැඩ කළෙත් ඒක ඉතින් සමහර විට ඉඳී. සතුට වෙනවද ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් වීම? අනිවාර්යයෙන්ම. මම බොහොම කැමැත්තෙන් මේක කරගෙන යන්නේ. ඉතින් ඊටාම ආදරෙන් ආසාවෙන් කරන්නේ. මම සෑහෙන්න රෙස්පෙක්ට් කරන මේ කලාවට. ඒක නිසා කවුරු හරි කෙනෙක් කලාවට කවුරු හරි බයිනවා නම් මට හරියට රිදෙනවා. මට බයිනවා වගේ තමයි කියන්නේ. කලාව කියලා කියන්නේ මේ අපිව ජීවත් වෙන්නේ මේකත් එක්ක. ඒක නිසා ටෙලිනාට්‍යයටවත් කලාවටවත් එහෙම අපි ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕන ගමනක් තියෙන්නේ. ඒකට මම මූලිකත්වය දෙන ඕනම වෙලේක. ඔබ මේ කෙලින් කතා කරන පුද්ගලයෙක්. ඔව් අනිවාර්යයෙන්. කෙලින් කතා කිරීම නිසා නැතිවෙච්ච දේවල්, අහිමිවෙච්ච දේවල් නැද්ද ශේෂ? සමහර දේවල් ඉතින් තියෙන්න පුළුවන්. මතකෙට නම් මට මෙහෙම එක සැරේට එන්නේ නැහැ. නමුත් ඉතින් අර හංගල ගහනවට වඩා ඉතින් කෙලින් කියන්න තියෙන දා සමහර වෙලාවට අර කෙලින් කියන එක කියන කෙනාගේ හිත රිදෙනවා නම් ඒක නොකිය ඉන්න පුළුවන්. අපි කියන දේ අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. නැත්නම් අසාධාරණ වෙනුවෙන් කතා කරනවා. ඔව් අසාධාරණ වෙනුවෙන් කතා කරනවා. නමුත් ඒ කතා කරන කෙනාගේ හිත රිදෙනවා නම් හෝ මොන හරි දෙයක් වෙනවා නම් මම කාගේවත් අර හිත රිදන්න කැමති නැහැ. ඉතින් ඒක රිදෙනවා නම් ඒක කටවහන් ඉන්න එක හොඳයි කතා කරනට වඩා. සංවේදී පුද්ගලෙක් වගේ. අනිවාර්යෙන් සංවේදී. මොකද අර අනිත් කෙනාව රිද්දලා මම සතුට වෙනක මම හරි මොන හරි අසාධාරණයක් වුණත් ඒක අනිත් කෙනාව රිද්දලා මම ඒක ජයග්‍රහණය කරනවට වඩා මට ඕනේ එයාගේ හිත රිදෙන්නේ නැති වෙන්නේ ඒක කතා කරන. ඒක නිසා මම සමහරලාට නිහඬ වෙන්න වෙලාවලුත් තියෙනවා මොන දේ දැක්කත් එයා අනිත් කෙනා අවුල්ලේ කියලා. මේ ශ්‍රේෂ්ඨට ආවට පස්සේ ටික ටික ජනප්‍රිය වෙනකොට ජනප්‍රියම ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක් වෙනකොට කැපිලි කැටිලි කියන දේවල් ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් මොන ශේෂ්ත්‍රෙත් තියෙනවානේ. ඉතින් ඒක අදාළ කරගන්න අවශ්‍ය නැහැ. අපි කරන දේ හරියට කරනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. තමන්ගේ හිතට අවංකවම තමන් කරන නිර්මාණය හෝ තමන් කරන දේ හරියට කරනවා නම් කවුරුවත් එහෙම කරා කියලා ඒක අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒව නැති තැන නැහැ. ඕන තැනක තියෙනවා සමාජයේ. ඕනම ශේෂ්ත්‍රයක. ඕනම ශේෂ්ත්‍රයක ඒක තියෙනවා. මෑත කාලීනව ආධුනිකෙක් විදිහට අවිල්ලා ඉන්න නළු නිලියන් ගත්තට පස්සේ ඔබ දකින විදිහට හොඳ අනාගතයක් තියෙන නළුවෙක් හරි නිලියෙක් හරි කිව්වොත් එහෙම කවුද මතක් වෙන්නේ? මෑත කාලේ කියන්නේ පියුමාලී ඉදිරිසිංහ. ඉතා හොඳයි වැඩ කරගෙන යනවා. දැනට මගේ ඩ්‍රාමා එකක මේ දවස්වල ඉන්නවා. ඊට පමතරව ඉතින් ඔය හිටපු බහුතරයක් වෙනවා දිනිති නයනතරා වගේ අය දැන් ඉන්න තැන් දැක්කම සතුටුයි. සතුට වෙනවා. මොකද දිනිතියෙන් බලෙන් මම ශේෂ්ත්‍රය ඇදලා ගත්තේ. නයනතරත් මුල් කාලේ සෑහෙන කට්ටක් කාලා එහෙම ආවා. අද ඉන්න තැන ගැන බැලුවම සතුටුයි ඇත්තටම. ඔය මුලාමතක වෙනවනේ සමහර කට්ටිය ඉක්මනින්. ඔය මුලාමතක වීම නිසා ඉස්සරහට යන්න තියෙන ගමනුත් අතරමඟ නතර වෙන කට්ටිය නැද්ද ශ්‍රේෂ්ඨ? ඒක ඉතින් එහෙම මුලාමතක වුණා කියලා එහෙම ගමන නතර කරන්න බෑ. ඒක ආවිදිය ඒ පුද්ගලයා මතනේ රඳාපවතින්නේ. මට මුල මතක නම් මගේ ඒ ගමනට ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං හිතන්නේ ඒ මුල මතක නැතිද තියෙනවද කියලා. ඒක එක කෙනාගේ ගුණයක්. සමහරුන්ට ඒක මතකයි සමහරුන්ට මතක නැහැ. හැබැයි ඉතින් මගේ ඩ්‍රාමා හරහා මම මේ ගනිපු ගොඩක් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මට අදාළත් නැහැ. මුල මතක තිබුණත් අදාළත් නැහැ නැත්ද කියලා අදාළ දේවල් මතක තියාගත්ත නැතුනට කමක් නැහැ. අදාළත් නැහැ. ඒ අය දැන් අද සමහර දැන් දිනිති මේ මෑත කාලේ මට කෝල් එකක් දීලා කිව්වා අයියා මේ හොඳම නිලියට මම නොමිනේට් වුණා. අද ඔයා නැත්තම් මම එහෙම නිලියක් වෙන්නේ නැහැ
කියලා. ඉතින් මට ඒක සතුටුයි. මං ගෝ ඔයාට ඒක මතක තියෙන එක ගැන මට ඇත්තටම සතුටුයි. මේ කියලා ඒ වගේ ඕන තරම් අය ඉන්නවා කතා කරලා කියන. ඒක එහෙම නැතුව කියලා අපි මේ හැමදාම කතා බහ කරන්න ඕනේ කියලාවත් හැම නිර්මාණයකටම ගන්න කියලාත් එහෙම එකක් නැහැ. ඒ වගේ කතා කරලා එහෙම මතක තියෙනවා නම් ඒක ඒගොල්ලෝගේ වැඩක්. ඒක අදාළ කරගන්න අපි වැඩ කරගෙන යනකොට. කටකතා සම්බන්ධයෙන් මොකද හිතන්නේ? මේ ශ්‍රේෂ්ඨ කටකතා කියන දේවල් හරියට තියෙනවා. ඒක ඉතින් අදාළ කරගන්න ඕනේ. මං ඉස්සලත් කිව්වේ තමන් කරන දේ හරියට කරනවා නම් ඒක අදාළ කරගන්න ඕනේ. ඕන තරම් කියයි. හරියත් එක්ක යාළුවෝ කියයි, මෙයත් එක්ක අරහෙ ගියා කියයි, මෙහෙ ගියා කියයි. ඉතින් ඒක අදාළ කරගන්න තමන් හරියට දෙයක් කරනවා නම් ඒ කවුරු මොනවා කිව්වත් ඒක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. ඒව එනවා අභියෝග එනවා. ඒ අභියෝගන මුහුණ දෙන්න දැනගන්න ඕනේ. ඉතින් සමාජයේ ඉස්සරහට යනකොට පෞල් ජීවිතයයි තමන්ගේ ශ්‍රේෂ්ඨ මොනෑම් ශ්‍රේෂ්ඨයක් හරි කරන රැකියාවයි මේ නූතනය ගතට පස්සේ හරියට පටලව ගන්නවනේ මේ. ඇයි එහෙම වෙන්නේ? ඒක සමහර කෙනෙකුට මේ වැඩ කරගෙන යනකොට පවුලට වඩා බාහිරව හම්බෙන පුද්ගලයෝ විශේෂ වෙන්න පුළුවන්. එතකොට වැඩි කාලයක් ඒ ඇත්ත එක්ක යනකොට එහෙම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධතා දුරදිග ගිහිල්ලා පවුල් විනාශ කරගන්න අය ඉන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක ඒ අයගේ පුද්ගලිකත්වය. ඒක හොඳ හෝ නරක වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ගෙදරින් එයාට ලැබෙන දේ මොකද්ද කියලා. ඒක මොකද්ද? මොකද්ද කියලා. ඉතින් ඒක ඒ පුද්ගලයා මත තමයි ඒක රඳා පවතින්නේ සිදුවීම් මත. මම නම් හැම වෙලේම මගේ පවුලත් එක්කෙන් මගේ වයිෆ් තමයි මගේ හෙවණැල්ල වගේ ඉන්නේ. මට ලොකු හයියක් ඉතින් එයා මම දැන් ඇයි ගැනත් කතා කරන්න ඕනේ. මගේ බිරිඳ දිනිති හංසිකා රාජ්‍ය බැංකුවක වැඩ කරනවා මේ කාලේ. මම හිතන්නේ මගේ හෙවණැල්ල එයා තමයි ගමනක් අවිල්ල තියෙනවා නම් ඒකේ පිටිපැත්තේ හිටපු හයිය දෙන්න එයා හැම වෙලේම ඉස්සරට වඩා දැන් එයත් මම හිතන්නේ පරිණත වෙලා මං ගැන තේරුම් අරන් සමහර නිර්මාණ කරනකොට පිටිපැත්තෙන් ඇවිල්ලා මට මතකයි එක සැරයක් ඔය 4 කෝටිය කරනකොට නිලියක් හොයනවා. මට ඇවිල්ලා ඉඳන් කියනවා අරකේ හිටිය අරයා හොඳයි. කවුද සෙනාලි ෆොන්සේකා. ඒවා කතා කරලා බලන්න යාට කියලා. ඊට පස්සේ මම සෙනාලිට කතා කරා. සෙනාලිව ගත්තා. ඊට පස්සේ දිනිති ගන්නත් ප්‍රධාන හේතුව උනේ මගේ වයිෆ් ඉඳන් කිව්වා අරයා ලස්සනයි යා ගන්න. ඒ වගේ යා ලස්සන කෙනෙක් දැක්කම සමහරවිට මට එවනවා මේ ළමයා ලස්සනයි බලන්න ඔයා කියලා කිය. ඒ වගේ ඇත්තටම බැලුවොත් මම දැන් 10 දෙනෙක් විතර මගේ වයිෆ් මට සම්බන්ධ කරලා දෙලා කොල්ලෙක් දැක්කත් කෙල්ලෙක් දැක්කත් එයා කියන දැන් මට උනත් අලුතෙන් කවුරු ගන්න ඕනොත් මම අහනවා මෙයා ලස්සනයිද කියලා. හොඳයිද කියලා එයාට පෙන්නනවා. දැන් අපි මේව කරනවා ස්ක්‍රීන් ටෙස්ට් කරනවනේ ඒ වීඩියෝ ගිහිල්ලා පෙන්නනවා. එතකොට එයා අවංකව කියන ලස්සන නැත්තම් නැහැ කියලා. ඉතින් අර මාව උනන්දු කරලා මාව ඉස්සරහට ගෙනියන්න මගේ හෙවණැල්ල තමයි මගේ වයිෆ් කියලා කියන්නේ. දැන් ටෙලිනාට්‍ය නිෂ්පාදකයෙකුට විදිහට අමතක නොවන සිදුවීම් නම් අනන්තවත් ඇති. විවිධ දේවල් වලදී තියෙනවා දැන් ඇත්තටම මේ බැලුවතින් මේ නාලිකාවේම විකාශනය වුණා නාටකම්කාරයෝ පාරදිගේ විකාශනය කරන කාලේ අපිට ආව කොවිඩ් වසංගතය. එතකොට කොවිඩ් වලට බොහෝ නාලිකා නාට්‍ය නතර කරන්න උනා. මොකද රූගත කරන්න බෑ. ඒ කාලය ඇතුළත විවිධ ක්වොරන්ටයින් කරන්න ඕනේ. විවිධ ගැටලුත් එක්ක අපිට රූගත කිරීම කරන්න බැරි නිසා නතර. හැබැයි නාටකම්කාරයෝවත් පාරදිගේවත් ඒ ප්‍රේක්ෂකයට අසාධාරණයක් වෙන්න අපිට තිබුණේ නැහැ. හැම එපිසෝඩ් එකම රූගත කරා. ඒ රූගත කරන්න උණු මහන්සිය ඒ අය දන්නේ නෑ. ඇත්තටම මට මතකයි 3 වතාවක් පොලිසියෙන් අල්ලන් ගියා. අපේ මේ ඒ කියන්නේ කාර්යමණ්ඩලය ආවා. අයි ක්වොරන්ටයින් කරන්න ඕනේ. එළියට බහින්න බෑ. ඇඳිරි නීති දාලා තියෙද්දි අපේ මිනිස්සු පාරවල් වල ෂූටින් කරනවා, ගෙවල් වලට ගිහින් ඉන්නවා. ඊට පස්සේ කම්ප්ලේන් කරනවා. ඒ අවට ගෙවල් වල මිනිස්සු මේම කොවිඩ් තියෙන නිසා. ඔහොම ඇවිල්ලා 3 වතාවක් විතර පොලිසියනුත් අල්ලන් ගියා. ඒ අරන් ගියත් අපි ආයෙත් කතා කරලා තීරුම් කරලා කොහොම හරි මේ අරගෙන ආයි මේව කරනවා. අපි මට මතකයි එක්තරා කාලයකදී දවස් 10ක් ක්වොරන්ටයින් කරන මුළු කණ්ඩායම 20ක් විතර ලොජ් එකේ ක්වොරන්ටයින්. ආටිස්ට්ලත් ක්වොරන්ටයින්. ආයි එනවා. එයා එනකොට එක ගෙදරක නාටකම්කාරයෝ මාස්ටර් එකේ ගෙදර මේ ඒ අයට කොවිඩ් හැදිලා. ඒ ගෙදර ෂූට් කරන්න බෑ. අපි ඉතින් ඊට පස්සේ කරා මොකද කරන්නේ දැන්? ඒතර අපේ නාට්‍ය නතර කරන්න බෑ. අපි ඒ වගේම ගයක් තව කොහෙන් හරි වටේ ගිහලා හොයාගන්න. හොයාගෙන ඒ ගෙදර ඔන්න ෂූට් කරනවා ආයි. ඒ ගෙදරක නටත් කොවිඩ් හැදෙනවා. ගෙදර ක්වොරන්ටයින් වහලා දානවා. හැබැයි අපේ මිනිස්සුත් ක්වොරන්ටයින් ඉන්නවා ආයි එනවා. ආයි කොහොම මිනිස්සු ඒ වැඩ කරන සේවකයෝ මාරු කර කර ඒක යනවා. ඒ ගෙදර ආයි කොවිඩ් හැදුනට පස්සේ ආයි තව ගෙදරකට යනවා. මට මතකයි ගෙවල් 3ක් මාරු කරා. සමහර ගෙවල් දෙන්නේ නැහනේ. ඒවත් ප්‍රශ්නත් ආවා. අපි ගෙවල් මාරු කරා, ඉන්න තැන් සේවක මාරු කර පොලිසිය වලට ගිහිල්ලා. හැබැයි මොන ප්‍රශ්නයක් ආවත් අපි එක එපිසෝඩ් එකක් නතර කර නැතුව ගෙනිච්චා. ඒක මට මං හිතන්නේ අමතක වෙන්නේ නැති අභියෝගයක්. ඒකත් එක්ක තවත් මට මං හිතන්නේ කාලයකට කලින් වෙච්ච සිදුවීම මතකයි. කෝටිපතිය කරන කාලේ
කෝටිපතිය කරන කාලේදී තිබුණා එක සිදුවීමක් බන්ධනාගාර බස් එකකින් ඉන්න රැඳවියෝ පැහැරගෙන යන එකේ රැඳවිය විදිහට හිටියේ සාරංග දිසාසේකර චාමි සේනානායක ගිරිරාජ් කෞශල්‍ය රෝහන් විජේතුංග මේ 4 දෙනා බන්ධනාගාර බස් එකකින් මෙහෙම එනවා එනකොට ඒකේ සිදුවීම තිබුණේ වෑන් එකක් හරස් කරලා බන්ධනාගාර බස් රථයක් බන්ධනාගාරෙම ගත්තා අනුමැතිය ඇතිව බන්ධනාගාරයට ඇත්තම බස් රථයක් ගත්ත බන්ධනාගාරේ ඇත්තටම සිරකරුව ප්‍රවාහනය කරන බස් රථයක් වෙන්නේ නැතිනේ ඒ බස් රථයක් අරගත්තා වෑන් එකක් මේ සිදුවීම තියෙන්නේ වෑන් එක මෙහෙම ඉල වෙඩි තියලා පැහැර ගන්න දර්ශනය මේක ගත්තේ අතුරුගිරිය පැත්තේ තමයි රූගත කරේ ඉතින් එතකොට පළවෙනියෙන් රූගත කරන වෙලාවේදී ඒක කොහොමරි මැසේජ් එක ගිහිල්ලා තියෙනවා මේම 119 ගහලා මේක දැනුවත් කරලා තියෙන පොලිසිය දැනුවත් වෙලා තියෙන කොහොමරි අපි පොලිසිය දැනුවත් කරාට අතුරුගිරිය පොලිසිය දැනුවත් කරේ නැහැ ඒක අපේ අතින් වෙච්ච වැරද්දක් අතුරුගිරිය පොලිසිය දැනුවත් කරේ නැහැ ඒ හේතුව නිසා අතුරුගිරියෙන් ඒ මැසේජ් එක ගියාට පස්සේදී ඒගොල්ලෝ පොලිසිය දෙන්නෙක් එවලා තිබුණා අපි මේ ඩ්‍රෝන් එකකින් රූපගත කිරීම කරේ ඩ්‍රෝන් එකෙන් රූපගත කරනකොට එළිය පේන්න බැරි නිසා අපේ ඒකේ සිදුවීමකදී හැංගිලා හිටිය කට්ටිය ඒකේ සිදුවීම තියෙනවා මෙහෙම එනවා බස් එක නතර කරනවා වෑන් එක නතර කරලා පැහැර ගන්නවා ඔය මේ වෙලේදීම පොලිස් බයික් එකක් මෙහෙම යනවා ඉස්සරහට ගියා ගිහලා මං ඒත් එතරින් ගියා ඒත් මම කල්පනා කරා මේ සිදුවීම රූපගත කරනකොට ඇයි මේගොල්ලෝ නිකන් නතර කරේවත් නැහැ නතර කරේවත් නැතුව ඈතට ගිහිල්ලා ගියා එහෙම ගියා බයික් එක නේද පොඩ්ඩක් අපි ඉතින් හැංගිලා බලාගෙන ඉන්න මේ සිදුවීම රූපගත කරන්න උඩින් කැමරා දාලා තියෙන්නේ. තව එක තැන්වලත් කැමරා පොසිෂන් කරලා තිබුණා. ඒක නිසා මේ සිදුවීම ඉවර වුණාට පස්සේ අර පිසිරකරුව වෑන් එකට දාගෙන ඉස්සරහට පොඩ්ඩක් ගිහිල්ලා නතර කරගත්තා. අපි කිව්වා යන්න ඕනේ නැහැ. ඉතින් කැමරා ටික පොසිෂන් ටික ඉවරනට පස්සේ නතර වෙන්න කියලා. ඒ සිදුවීම රූපගත කරලා ඉවර වුණාට පස්සේදී අර බයික් එකේ ගිය දෙන්න නැවත ආවා. මට මතකයි නිලධාරියා මෙහෙම වෙවුලනවා. මෙහෙම වෙලා වෙවුලනවා අත් දෙක වෙවුල එවෙලේ එයා කියනවා මට මගේ අමුදරුව මගේ හැමෝම මතක් වුණා මට ජීවිතය ගැන ලොකු බයක් දැනෙච්ච වෙලාවක් එයා හිඳලා තියෙන්නේ ෆයිට් කරන්න. එයා මේක පිස්ටල් එක ලෝඩ් කරලා එයා මේ ඉන්ෆෝම් කළා එයාගේ මේ ආයතනයට ඉහළ නිලධාරියට ඉන්ෆෝම් කළා කියලා තියන්න කියලා. වෑන් එක මේ නතර කරා මග හරියක් යනකොට තව පොඩ්ඩක් ගියා නම් තියන්න ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ කවුද හිටියේ වාහනේ? ඒ වෙලේ සාරංග දිසාසේකර රෝහන් විජේතුංග ගිරිරාජ් කෞශල්‍ය චාමි සේනානායක ඔය 4 දෙනයි තව ක්‍රූ එකේ මැරයන්ට රඟපාපු පිරිසකුත් එක්ක තමයි ඒක ගියේ. කාට හරි තුවාලයක් වෙන්න තිබුණා අනිවාර්යයෙන් මේ අපේ වාසනාවට ඒක නතර වුණා. ඊට පස්සේ එහෙම මේ ආවා ඇවිල්ලා එයා මේ නිලධාරියා සෑහෙන්න මං හිතන්නේ ආවේගකින් හිටියේ මෙහෙම වෙවුලලා කිව්වේ මුළු දරු පවුල මතක් වුණා ෆයිට් එකක් නේ යන්නේ එයා වෙඩි තිබුණා එයාට වෙඩි තියයි සමාජ ජීවිතය ගැන අවධානමක් ඇති වුණා කියලා සෑහෙන්න අපිට දොස් කිව්වේ ඇයි කිව්වේ නැත්තේ කියලා අපේ වැරද්දක් ඒ වෙලේ අතුරුගිරිය පොලිසිය දැනුවත් කරේ නැති එක ඒ මොහොතේ මම හිතන්නේ අපිව වට කරලා තිබුණේ යුනිට් 3කින් ඇවිල්ලා අපිව වට කරලා තිබුණා ඒ වෙලේම අපිව අත්අඩංගුවට ගත්තා ඒ වෙලෙම ඊට පස්සේ අපි අනුමැතිය අරගත්ත ලිපි ඒව තිබුණා ඒව ඉදිරිපත් කරලා ඒක සමතයට පත් කරගත්තා නමුත් අනුමැතිය ගත්තත් අපි අතුරුගිරිය දැනුවත් කළ තිබුණ නැති එකේ ගැටලුවක් තිබුණා ඒකට ඇත්තටම මේ සමාවෙන්න කියන්න ඕනේ අතුරුගිරිය පොලිසියටත් තා පොඩ්ඩෙන් අපේ ජීවිත අවදානමක් එන්න ඉතුරු ඒව අමතක නොවෙන සිදුවීමක් හොඳම අමතක නොවන සිදුවීමක් වෙන්න ඉඩ තිබ්බ සමාවෙන්න කාට හරි තිබුණා නම් එහෙම අමතකම නෙවෙයි හිතන්න ශේත්‍රෙත් නැති වෙන්න තිබුණා තරුණයෙක් ගැන කතා කරනකොට දැන් ලොකු වෙනසක් සිද්ධ වෙනවනේ අපි සම්බන්ධ වෙන ශිල්පිනියනත් පොඩ්ඩක් කතා කරමු නේද ඒකට මම මේවර විශේෂ අයිටම් එකකුත් තියෙනවා ඊට අමතර මූලිකවම මේ සම්බන්ධ වෙනවා රංජන් රාමනායක සංගීතා වීරරත්න යොහානි උදාරි වරණකොළ සූරිය තරින්දි ප්‍රනාන්දු සජිත අනුත්තර දිනක්ෂි ශනුද්‍රි රවීන් කනිෂ්ක ලවාන අභිෂේක් සමන්ලි ෆොන්සේකා දර්ශන් තාරුකා වන්‍යාරච්චි බුද්ධික රම්බුක්වැල්ල ඇතුළු ධනංජය සිරිවර්ධන හිමාලි සිරිවර්ධන චානුක ප්‍රබුද්ධ රොෂෙල් රෝජස් මියෝන ඇතුළු තව ගොඩක් ඉන්නවා ඊට අමතරව අපි තව මහල්නී පොන්සේකා මැතිරි වෙන උපහාරයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ උපහාරය වෙනුවෙන් ප්‍රවීණ කලා ශ්‍රේණි අමරසේන ඊට ප්‍රනාන්දු ඇතුළු ප්‍රවීණයන් රසක් ඒකට සහභාගී වුණා 25ක් විතර ප්‍රවීණ ආටිස්ලා සහභාගී වුණා ඒ උපහාරයට. බැලුවොත් ආටිස්ලා කලාකරුවන් 50කට අධික ප්‍රමාණයක්
මෙනුවෙන් සහභාගි වෙනවා. ඉතින් මේ වගේ මේ ප්‍රසංගයක් බලන්න සජීවී බලන්න අවස්ථාව ගොඩක් අයට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාව හම්බෙලා තිනවා මාර්තු මාසේ 21 වෙනිදාට එන්න පුළුවන් BMI සේච් එකට. BMI සේච් එකේ 6:30 ඉඳලා මේ ප්‍රසංගය පැවැත්වෙනවා. ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. මේකේ ටිකට් පත් රුපියල් 2500 ඉඳලා 10,000 දක්වා වෙන් කරගන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට සජීවීව මේ ප්‍රසංගය විඳින්න එන්න කියලා ආරාධනය කරනවා. ටිකට් පත් මිලදී ගන්නේ කොහොමද? ටිකට් පත් මිලදී ගන්න අංකයක් තියෙනවා 0704යි 703යි 704 කියන අංකය. ඒ අංකයට කතා කරලා ආසන වෙන් කරගන්නත් පුළුවන්. අභියෝග බාර ගන්න කැමතිද? ඔව් ඉතින් ඒ වගේ දේවල් හිතාගත්ත එක එපිසෝඩ්ඩයක්වත් ටෙලිකාස්ට් එක නතර කරන්නේ නැහැ මොන ප්‍රශ්නයාවත් කියලා. ඉතින් ඒක ඒ කාලේ කරා. ඒ වගේ ඉතින් අභියෝගයක් ආවොත් ඒක පුළුවන් උපරිමයෙන් මේකට මුහුණ දෙනවා. ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක්ට ලංකාවේ වටිනාකමක් ලැබෙනවද හරි විදිහට? ඒක නම් ලැබෙන්නේ නැහැ. ඒක ටිකක් වර්තමානයේ තියෙන වටපිටාව අනුව එහෙම අපි නිර්මාණවලට ඇත්තටම ලොකු මුදලක් ආයෝජන කරන්න අපිට පුළුවන් වුණත් නාලිකාවලින් ගෙවන මුදලත් එක්ක අපිට ටිකක් අමාරුයි ඒක කරගෙන යන්න. ඒක සමස්තයක් විදිහටම මේ මම හිතන්නේ හැම නාලිකාවකටම සහ හැම මේකටම බලපාලා තියෙනවා. ඔව්. එතකොට දැන් ඔය ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක්ට තියෙන ප්‍රශ්න මොනවද මේ ශ්‍රේෂ්ඨයි? ප්‍රධාන එක තමයි Tamanට කියන්නේ ගෙවන මුදලත් එක්ක කොහොමද නිර්මාණය කරගෙන යන්නේ. නිර්මාණ කරගෙන දවස වැඩි වෙනවා. අද තියෙන මිල නෙවෙයි හෙට තියෙන්නේ. හැම එකම අපි ගෙවන්න ඕනේ වැඩ කරන සේවකයන්ට තීකේ ඉඳලා හැම වැඩ කරන නළු නිලියන්ට සියලු දේ මුදල් ගෙවන්න තියෙනවා. ඉතින් ඒ ගෙවනකොට නාලිකාවලින් ලැබෙන මුදල ප්‍රමාණවත්ද කියන එක ලොකු අභියෝගයක්. නමුත් පාඩුවක් වෙන්න කරන්නත් බෑ. ගෙවන මුදලට යම් මුදලක් ලාභයක් තියාගෙන තමයි කරන්න. හැබැයි ඒ කරන නිර්මාණය ඇතුළේදී සමාජයට යහපතක් වෙන්න ඕන. හොඳ නිර්මාණයක් වෙන්න ඕන. ඉතින් අර හොඳ නිර්මාණයක් කරන්න ගියාම සමහර නළු නිලියෝ සම්බන්ධ කරගන්න සමහර දේවල්ට වියදම් වැඩි. නමුත් කොහොමද ඒක මැනේජ් කරගන්නේ කියන එක තමයි අභියෝගය. ඒක තමයි මම හිතන්නේ නිෂ්පාදකවරයෙක් විතර මොන ලොකුම අභියෝගය. මේ ඉස්සරහට අලුතින් නිෂ්පාදන කටයුතු කරන දැනට ප්‍රොඩක්ෂන්ස් 5ක් විතර කරගෙන යනවා. ඊට අමතරව ඉතින් ඉස්සරහටත් මේවා නතර වෙන්න කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් ඉදිරි කාලයේ පිටපත් මේ දිනවල ඉතින් සාකච්ඡා කරගෙන යනවා. කොහොමද තරුරයක් අලුත් වෙලා එනවා. තවත් වැඩසටහන් තව වෙනත් නාලිකාවක තව වැඩසටහනක් සම්බන්ධ වෙලා තියෙනවා මේ කාලේ. ඒවත් අප්‍රේල් මාසේ ඉවර වෙනකන් අවුරුදු ඉවර වෙනකන් ඊටම කාර්යබහුල කාලයක් ගත කරන්නේ. ඉතින් එතනින් එහාට තව නාට්‍ය අධ්‍යයක් පටන් අරගෙන වැඩ කරගන්න බලාපොරොත්තු වෙනවා. ෆේස් ටු ෆ්‍රේම් වැඩසටහන ගැන මොකද හිතන්නේ? අත්‍තරම හොඳයි. මොකද දැන් සෝෂල් මීඩියා එක තමයි ටික ප්‍රබල වෙගෙන ඉන්නේ. එතකොට රූපවාහිනිය වුණත් ඒකට ප්‍රමුඛත්වය දෙන්න. මොකද ඒකට හැදිච්ච ප්‍රේක්ෂක ප්‍රජාවක් ඉන්නවා. මේ ප්‍රේක්ෂක ප්‍රජාවට අවශ්‍ය දේ දෙන්න ඕනේ. ඒක නිසා සොන්නානි මූලික වෙලා ඒ වගේ වැඩසටහන් කරගෙන මම ඒකට සම්බන්ධ කරගත්ත එකටත් මට ගොඩක් සතුටුයි. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව ඒකට සම්බන්ධ කරගත්තට. බොහොම ස්තුතියි ෆේස් ටු ෆ්‍රේම් එක සම්බන්ධ වුණා. ෆේස් ටු ෆ්‍රේම් දන්න මූනක අලුත් රාමුව